හායි ළමයි ගොඩක් ආදරෙන් පිළිගන්න ඔයාලා හැමෝම කවට මම අද ඔයාලට කියලා දෙන්නේ මේ ලස්සන ෆ්‍රොක් එක කොහොමද ලේසියෙන් මහගන්නේ කියලා. එහෙනම් අපි බලමු කොහොමද අපි මේකේ පැටර්න් එක හදලා කපලා මහගන්නේ කියලා. ඉතින් මේ විදිහට ලස්සන ෆීට් ටික තියෙන විදිහ මම ඔයාලට වීඩියෝ එකේ කියලා දෙනවා. ඒ වගේම මේ විදිහට ෆෙයාර්ඩ් ස්කර්ට් එකක් තමයි අපි මේකට දාගෙන තියන්නේ. ලස්සන ස්ලිව් ඩිසයින් එකක් තියෙනවා. අලුත්ම ස්ලිව් ඩිසයින් එකක්. ඉතින් මේකත් ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මේ ලස්සන ගවුමේ පිටිපස්ස ගැන කතා කරනවා නම් මේ විදිහට තමයි බෑක් සයිඩ් එක තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් අද වීඩියෝ එකෙන් මේක ඉගෙන ගන්න. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එක. මම මේ ගවුම මහන්න අද අරගෙන තියෙන්නේ වැලන්ටිනා 60 රෙද්දෙන් තමයි අරගෙන තියෙන්නේ. ඉතින් ඔයාලට මේ ගවුම මහ ගන්න ස්මෝල් මීඩියම් ලාර්ජ් සයිඩ් රෙදි ආර දෙකක් තිබ්බහම ප්‍රමාණවත්. ඉතින් ඊට වැඩි සයිස් එකක් මහ ගන්න රෙදි ආර 3මාරක් වගේ අවශ්‍ය වෙනවා. ඉතින් ඒ වගේම මම මේකට මේ විදිහට ඉන්විසිබල් ෂිපර් එකක් අරගෙන තියෙනවා. ඒ වගේම මේ රෙද්දට පාටින් නූල් පන්දුවක් අරගෙන තියෙනවා. ඉතින් මේ ටික තමයි ඔයාලට අවශ්‍ය වෙන්නේ මේක මහ ගන්න. ඊට අමතරව ඔයාලට පේපර් එකක් අවශ්‍ය වෙනවා. මේක අපි බ්ලොක් එක හදලා තමයි මහන්න ගන්නෙ. පේපර් එකක් අවශ්‍ය වෙනවා. ඒ වගේම මේ වගේ පැටර්න් මේකින් රූලර් ඔයා ගාව තියෙනවා නම් ඔයාලට මේ විදිහට පැටර්න් මේකින් රූලර් භාවිතා කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට පැටර්න් මේකින් රූලර් භාවිතා කරලා ඔයා මේක බ්ලොක් එක ඇඳ ගන්නවා නම් ඔයාලට හරියට નિયમિત විදිහට ලස්සනට ඇඳ ගන්න පුළුවන්. ඉතින් එහෙම නැත්තම් ඔයා ගාව තියෙන සාමාන්‍ය අඩි රූලෙන් උනත් මේක කරගන්න පුළුවන්. අපි බලමු එහෙනම් කොහොමද අපි මේකේ පතුරම හදාගන්නේ කියලා. මුලින්ම ඔයා මේ විදිහට වාගේ උඩ හිස මිම්ම දෙකෙන් බෙදපු ප්‍රමාණයට අඟල් භාගයක් එකතු කරලා මේ විදිහට ලකුණු කරගන්න. මගේ උඩ හිස මිම්ම අඟල් 14ක් තියෙනවා. දෙකට බෙදුවම 7යි. මම මේ විදිහට අඟල් භාගයක් එකතු කරලා 7මාරක් විදිහට ලකුණු කරගත්තා. ඉතින් ඒ ප්‍රමාණයෙම වඩ පුළුවන් ටේප් එක මේ විදිහට තියලා පහළට රැගඩ් රේඛාව විදිහට මේ විදිහට ලකුණු කරගන්න. ඉතින් මේ විදිහටම මෙතන ඉඳලා 7මාර මේ විදිහට ලකුණු කරලා අපිට මෙහෙම රේඛාව ඇඳ ගන්න පුළුවන්. බලමු අපි මේකට කරවටය කීයක් ගන්නවද කියලා. මට කරවටය අවශ්‍ය වෙනවා අඟල් 8ක්. ඉතින් මම මේ විදිහට කර පළල මම මේ විදිහට අඟල් 4ක් විදිහට ලකුණු කර ගන්නවා. මම මේ පැත්තෙන් කර ගැඹුර විදිහට අඟල් 4මාරක් ලකුණු කර ගන්නවා. ඔයාලට පුළුවන් මේක අඟල් 4මාරක් 5ක් වගේ කර ගැඹුර ලකුණු කර ගන්න. ඉතින් මම මේ විදිහට මෙතනින් උරහිස පහත් කර ගන්නවා අඟල් භාගයක්. උරහිස අඟල් භාගයක් පහත් කරලා මම මේ විදිහට ඇඳ ගන්නවා. මේ විදිහට මම කර ගැඹුර අඟල් 4මාරක් ලකුණු කරගත්තානේ. ඒ ප්‍රමාණයෙන්ම මේ විදිහට මෙතනින් ලකුණු කරගෙන මේ විදිහට ඇඳ ගන්නවා. දැන් ඔයාලට පුළුවන් මම මෙතන ලකුණු කරගත්ත අඟල් 4 මේ විදිහට ලකුණු කරගෙන කොටු හැඩයක් ඇඳ ගන්න. ඉතින් අපි මේකට කොටු කරක් තමයි දාලා තියෙන්නේ. ඒ නිසා මේ විදිහට කොටු කරක් ඇඳ ගන්න පුළුවන්. දැන් ඔයාලට පුළුවන් මෙතනින් පිටිපස්ස කර ලකුණු කරගන්න. මම පිටිපස්ස කර අඟල් 1මාරක් විදිහට ලකුණු කර ගන්නවා. ඉතින් ඉදිරිපස්ස සහ පිටිපස්ස කියන කොටස් දෙකම මේ විදිහට කොටු හැඩයට අපි ඇඳ ගන්නවා. ඉතින් මේ විදිහට කොටු හැඩයට ඇඳගෙන මම මේ විදිහට පොඩි ෂේප් එකක් දෙනවා මෙතනට අපේ පිටිපස්ස කරට. ඉතින් අපි දැන් බලමු අපේ අත්කට ඇඳගන්නේ කොහොමද කියලා. ඉතින් අත්කට ඇඳගන්න කලින් ඔයාගේ පපුව වට මෙෂර්මන්ට් එක අරගෙන 4න් බෙදා ගන්න. ඉතින් මේ පපුව වට මෙෂර්මන්ට් එක අරගෙන 4න් බෙදාගෙන ඒන මේ ප්‍රමාණයට සම්පූර්ණ මෙහුම් වාසි අඟල් භාගයක් සහ බුරුල අඟල් භාගයක් විදිහට සම්පූර්ණ අඟලක් එකතු කරලා ඔයා මේකේ ලකුණු කරගන්න ඕනි. අපි බලමු අපි කොහොමද මේක දෙකට බෙදාගන්නේ කියලා. මගේ පපුව වටේ අඟල් 32ක් තියෙනවා. ඒ එන තැනට ආයෙත් මේ විදිහට ටේප් එක දෙකට නමලා මේක 4ෙන් බෙදා ගන්නවා.
ඉතින් අඟල් 8ක් හම්බ වෙනවා. මම සම්පූර්ණ අඟලක් එකතු කරනවා මෙහෙයුම් වාසි අඟල් භාගයක් සහ බුරුල අඟල් භාගයක් විදිහට සම්පූර්ණ අඟලක් එකතු කරලා මේ විදිහට ලකුණු කර ගන්නවා. දැන් ඔයාලට පුළුවන් මෙතන අත්කට හැඩය ඇඳ ගන්න. මම මේ විදිහට අත්කට හැඩය මේ රූල් එක භාවිතා කරලා ඇඳ ගන්නවා. දැන් අපි මේ පිටුපස අත්කට තමයි ඇඳගෙන තියෙන්නේ. අපි බලමු ඉදිරිපස අත්කට ඇඳගන්නේ කොහොමද කියලා. මම මේ විදිහට ටේප් එක අපි මෙතන අඟල් භාගය පහත් කරපු තැන ඉඳලා තියලා මේ විදිහට දෙකට නමා ගන්නවා. ඒ එන තැන ඉඳලා මම අඟල් භාගයක් මේ විදිහට ඇතුළට ලකුණු කර ගන්නවා. එහෙම ලකුණු කරගෙන මෙතන උරහිසේ ඉඳලා ඒ අඟල් භාගය ලකුණු කරපු තැනට මෙහෙම කෙලින් රේඛාවක් ඇඳ ගන්නවා. දැන් ඔයාලට පුළුවන් එතන ඉඳලා අපේ පපුව වටේ ලකුණු කරපු තැනට මේ විදිහට හැඩ කරලා ඇඳ ගන්න. ඉතින් මේ තියෙන අපේ පිටුපස අත්කට, මේ තියෙන අපේ ඉදිරිපස අත්කට. අපි දැන් 60 කොටසේ උස ලකුණු කරගමු. මම මේ විදිහට ටේප් එක තියලා 60 කොටසේ උස මම අඟල් 14මාරක් විදිහට අරගන්නවා. ඉතින් මට 60 කොටසේ සම්පූර්ණ උස අවශ්‍ය වෙන්නේ අඟල් 13මාරක්. ඉතින් උරහිස මූට්ටෙන් අඟල් භාගයකුත් අග අපිට දැන් 60 කොටසේ සායයට අල්ලගන්න අඟල් භාගයක් යනවනේ. ඉතින් ඒකත් එක්ක සම්පූර්ණ අඟලක් එකතු කරලා මේ විදිහට 14මාරක් විදිහට මේක ලකුණු කර ගන්නවා. අපිට පුළුවන් මේ රේඛාවත් දැන් මේ විදිහට යා කරගන්න. ඉතින් මම මේකෙදී ඩාට් එකක් දාන්නේ නැහැ. ඩාට් එකක් දාන්න නැති නිසා මම මේ විදිහට අපේ ඉනවට මෙෂර්මන්ට් එක අර ගන්නවා. මගේ ඉනවටේ තියෙනවා අඟල් 26ක්. මේ විදිහට මම ටේප් එක දෙකට නමලා ඒන තැනට ආයෙත් මේ විදිහට ටේප් එක දෙකට නමනවා. මට 6මාරක් හම්බෙනවා සම්පූර්ණ අඟලක් එකතු කරලා අඟල් 7මාරක් විදිහට මම මේ විදිහට ලකුණු කර ගන්නවා. දැන් ඔයාලට පුළුවන් මෙතන ඉඳලා මෙතනට අපි යා කරගත්තන්ට මේ විදිහට හැඩ කරලා මේක ඇඳ ගන්න පුළුවන්. ඉතින් මම අංශයෙන් අඟල් භාගයක් ඉහළට උස්සනවා මේ විදිහට. ඉතින් මේ විදිහට උස්සන්න ඕනේ නැත්නම් සයිඩ් එකෙන් එල්ලෙන්න පුළුවන්. මේ විදිහට හැඩ කරලා ඇඳ ගන්නවා. දැන් තමයි ඔයාලට මේ බ්ලොග් එකේ වැදගත්ම එක පෙන්වන්න යන්නේ. අපි මෙතන ඉඳලා තමයි අඟල් 4 ලකුණු කරගත්ත තැන ඉඳලා මේ පැත්තට තමයි අපි මේකට ෆීඩ් දාගන්නේ. එතකොට අපි දැන් මෙතන ඉඳලා අඟල් 4 මේ විදිහට ලකුණු කරගෙන මෙතන ඉඳලා මෙතනට මේ විදිහට යා කරගන්නවා. මේ විදිහට යා කරගන්නවා. ඉතින් ඔයා ෆ්‍රන්ට් එකේදී මෙතනින් වෙන් කර ගන්න ඕනේ. අපි එක කපනකට බලමු. දැන් ඔයාලට පුළුවන් මෙතනින් අඟල් භාගයෙන් භාගයට ෆීඩ් තියන්න. ඉතින් මම මේ විදිහට අඟල් භාගයෙන් භාගයට මේකට ෆීඩ් තියනවා. මේ විදිහට ඔයා අඟල් භාගයෙන් භාගයට මේක ලකුණු කරගන්න. ඔයා මෙතන මුලින්ම පටන් ගන්න තැන ලකුණු කරගන්න අඟල් කාලයි. මොකද අපි මෙතන නැම්මට තියලා ගන්නෙ. එතකොට මෙතන අපිට අඟල් භාගයක් ලැබෙනවා. ඉතින් මම මේ විදිහටම මෙතනත් ඒ විදිහටම මම ලකුණු කරගන්නවා. ඉතින් මම ඔයාලට මේක හදාගන්න විදිහ කියලා දෙන්නම්. අපි දැන් මේ විදිහට මේ රේඛා ටික යා කරගන්නවා. මේ විදිහට තමයි මෙතන අපිට ෆීඩ් ටික හැදෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් අඟල් භාගයට ෆීඩ් වගේම අඟල් කාලට උනත් තියාගන්න පුළුවන්. ඉතින් ඊට වඩා විශාල ෆීඩ් එකක් ඕන නම් ඔයාලට කැමති විදිහට මේක වෙනස්කම් කරගන්න පුළුවන්. මම මේ විදිහට ෆීඩ් ටිකක් ඇඳගත්තා. ඉතින් ඔයා මතක තියාගන්න ඕන ඔයා මේක ෆැබ්‍රික් එකේ කපනකොට මෙතනටත් අඟල් භාගයක මැහුම් වාසියක් තියලා තමයි ඔයා මේක කපා ගන්න ඕනේ. අපි දැන් බලමු මේක කපා ගන්නේ කොහොමද කියලා. කපා ගන්නකොට මුලින්ම මම මේක කපා ගන්නේ අපේ බැක් කොටස් වලින් තමයි කපා ගන්නේ.
මේ විදියට කපා ගන්නවා. පිටිපස්ස කර හැඩයත් මේ විදියටම කපා ගන්නවා. අපි දැන් බලමු මේක අපි රෙද්ද තියලා කොහොමද කපා ගන්න කියලා. මුලින්ම මේ පිටිපස්ස පළුව තමයි අපි කපා ගන්නෙ. පිටිපස්ස පළුවට අපි ෂිප් එකක් දානවා. ඉතින් ෂිප් එකක් දානත් ඉඩ තියලා මේක කොහොමද කපා ගන්න කියලා බලමු. මම දැන් මේ විදිහට රෙද්ද දෙකට නමාගෙන තියෙනවා. මේ තියෙන දාවාටි දෙක. දාවාටි දෙක මේ විදිහට එන්න කොටස් දෙකක් එන්න දෙකට නමාගෙන තියෙනවා. ඒ වගේම අඟල් භාගයක මෙහෙම වාසියක් මේ විදිහට මම ඇඳගෙන තියෙනවා. මම දැන් බ්ලොක් අපේ කපාගත්ත පතුරම මේ විදිහට තියා ගන්නවා. ඉතින් ඔයාලට පුළුවන් මේක ටේලිනින් චෝක් භාවිතා කරලා ඇඳ ගන්න. මම මේක මේ විදිහට පෑන් එකකින් ඇඳ ගන්නවා. ඔයාලට කියලා දෙන්න පහසු වෙන්න. ඉතින් මේ විදිහට තමයි අපේ පතුරම තියෙන්නේ. අපි දැන් මේක කපා ගමු. මේ විදිහට අපි අපේ පිටිපස්ස කොටස් දෙක කපා ගන්නවා. ඉතින් ඔයාලට පුළුවන් මෙහෙම වලට ආධුනික කෙනෙක් නම් මේ වෙලාවේදී මේ ෆැබ්‍රික් එකට පින් වලින් රඳවගෙන මේක කපා ගන්න පුළුවන්. රෙද්දේ එහා මෙහා වෙන්නේ නැති වෙන්න. ඉතින් මම ඔයාලට මේක මේ වීඩියෝ එකට පෙන්වන්න ඕනේ හින්දා තමයි මේ රෙද්ද එහෙට මෙහෙට කර කපන්නේ. ඔයා කවදාකවත් ඔයා මහනකොට මේ රෙද්ද එහාට මෙහාට කර කපන්න එපා. ඔයා තමයි එහෙට මෙහෙට වෙලා මේක කපා ගන්න ඕනේ. රෙද්ද එහාට මෙහාට කරන්න එපා. මට වීඩියෝ එකේදී මේක කියලා දෙන්න පහසු වෙන්න තමයි මම රෙද්ද එහාට මෙහාට කරලා මේක කැපුවේ. මේ විදිහට තමයි අපිට බැක් කොටස් දෙක හම්බ වෙන්නේ. අපි දැන් බලමු මේකේ ඉදිරිපස කොටස කපා ගන්නේ කොහොමද කියලා. ඉදිරිපස කොටස කපනකොට මේ විදිහට අපි ඉදිරිපස මෙහුම් වාසිය මේ විදිහට කපනවා. අපේ අත්කට වටේ කපනවා මේ විදිහට අපේ ඉදිරිපස කොටසේ. දැන් ඔයාලට පුළුවන් මේ විදිහට අපේ ඉදිරිපස කොටසේ කර හැඩයක් කපා ගන්න. මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් ඔයා මෙතනින් මේ බ්ලොක් එක වෙන් කර ගන්න ඕනේ. මේ කොටස තමයි අපි ෆීට් තියන හදාගන්නේ. ඉතින් ඔයාලට මේ කොටස් දෙකක් අවශ්‍ය වෙනවා. මම මුලින්ම මේ කොටස කපාගෙන ඉන්නවා. එතකොට ඔයාලට අනිත් කොටස කපා ගන්න විදිය පැහැදිලිව කියලා දෙන්න පුළුවන් නිසා මේ රෙද්ද දෙකට නමාගත්ත එකේම මේ විදිහට තියලා මේ බ්ලොක් එක ඇඳ ගන්නවා. අපිට මේකෙන් කොටස් දෙකක් අවශ්‍ය වෙනවා දෙපැත්තට. ඒක නිසා මේ විදිහට රෙද්ද දෙකට නාවපු කොටසෙම මේ විදිහට තියලා මේ කොටස ඇඳ ගන්නවා. මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් අපිට මේකට මෙහෙම් වාසිය අඟල් භාගයක් මේ පැත්තට මං කිව්වා තියන්න ඕනි කියලා. මෙහෙම් වාසිය අඟල් භාගයක් තියලා තමයි අපි මේක කපා ගන්න ඕනේ. මේ විදිහට මෙහෙම් වාසිය අඟල් භාගයකුත් ඇඳගෙන අපි මේක මේ විදිහට කපා ගන්නවා. මේ විදිහට කොටස් දෙකක් විදිහට තමයි මේක තියෙන්නේ. අපි දැන් බලමු ඉදිරි කොටස කොහොමද හදාගන්නේ කියලා. මේක කපලා වෙන් කරගන්න කලින් මේ විදිහට මේ කොටස් වලට නම්බර් දාගන්න. මේ විදිහට නම්බර් දාගත්තම ඔයාලට මේක පහසුයි හොයාගන්න. අපි දැන් මේ කොටස් මේ විදිහට කපා ගමු.
අපි දැන් බලමු මේක කොහොමද අපි ඒ කොටස ප්‍රසාරණය කරගන්නේ කියලා. මම මුලින්ම මේ විදිහට අපේ අඟල් කාලේ පටි කොටස මේ විදිහට තියලා අලව ගන්නවා. දැන් අපි එතන ඉඳලා මේ විදිහට අඟලක් ලකුණු කර ගන්නවා මෙතන උඩ සහ යටින්. අඟලක් ලකුණු කරගෙන මේ විදිහට තියලා මේක අලව ගන්න ඕනේ. ඉතින් ඊට කලින් පොඩි දෙයක් තියෙනවා කරන්න. මේ විදිහට අපි මෙතන උඩින් හරියට රේඛාවක් ඇඳ ගන්න ඕනි. මොකද නැත්තම් මේක එහාට මෙහාට වෙන්න පුළුවන්. මේ විදිහට තියලා අපි ඒ කොටසත් මෙහෙම අලව ගන්නවා. දැන් නැවතත් එතන ඉඳලා අඟලක් මේ විදිහට ලකුණු කර ගන්නවා. ආයෙත් මේක මේ විදිහට තියලා අලව ගන්න පුළුවන්. ඉතින් මට මෙතන මේ 2යි 3යි පොඩ්ඩක් මේ දෙපැත්ත මාරු වුණා. එනකොට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද එකම මේ හැඩයට තියෙන නිසා හැඩේ වෙනස් වුණා නම් ඒක වෙනස් කරන්න ඕනි. මේ විදිහට ආයෙත් මේ විදිහටම අලව ගන්නවා. ඉතින් මේ විදිහටම ඔයා මේ ඔක්කොම කොටස් ටික මේ විදිහට අලව ගන්න ඕනි. අපි දැන් මේ විදිහට මේක විසිරුවගෙන තියෙන්නේ. මම දැන් කරන්නේ මේ විදිහට උඩට අඟල් කාලක් විතර තියනවා අපි උඩට පටි කොටසක් අල්ලන නිසා. මෙහුම් වාසිය. දැන් මම මේ විදිහට මේ පැත්තට අඟල් භාගයක මෙහුම් වාසියක් තියෙනවා. ඔයාලට මේ පැත්ත මේ විදිහටම කපා ගන්න පුළුවන්. අපි දැන් මේක මේ විදිහට කපා ගමු. ඉතින් මේ විදිහට ෆීට් තියෙන ක්‍රම ගොඩක් තියෙනවා. ඉතින් මට පහසුයි කියලා ඔයාලට තේරුම් ගන්න පහසු වෙන ක්‍රමය කියලා මට හිතෙච්ච නිසා තමයි මේ ක්‍රමය ඔයාලට මම කියලා දෙන්නේ. ඉතින් ෆීට් තියෙන ක්‍රම ඕන තරම් තියෙනවා. ගොඩක් අය දන්නවා. මෙහම් ශාස්ත්‍රයේ ඉන්න අය ක්‍රම ගොඩක් තියෙනවා. ඉතින් මේ ක්‍රමය ඔයාලට පහසු නිසා මම මේ ක්‍රමය තමයි ඔයාලට කියලා දෙන්නේ. අපි දැන් මේ කොටස කපා ගමු. මේ කොටස නැම්මට තියලා කපා ගන්න ඕනි. අපි බලමු කොහොමද කපා ගන්නේ කියලා. මේ විදිහට රෙද්ද දෙකට නමාගෙන නැම්ම පැත්තට තමයි මේක තියලා තියෙන්නේ. මේ විදිහට නැම්ම පැත්තට තමයි තියලා තියෙන්නේ. ඒ විදිහට තියාගෙන අපි මේකත් මේ විදිහට ඇඳගෙන කපා ගන්නවා. ඉතින් ඔයාලට පුළුවන් මෙතන මේ ෆීට් තිබ්බ තැන් ටික මේ විදිහට පොඩ්ඩක් ලකුණු කරගන්න. ඒක ඔයාලට මහනකොට පහසුයි. මම දැන් මේ විදිහට මේක කපා ගන්නවා. අපි දැන් ඉදිරිපස සහ පිටුපස කියන කොටස් ටික කපලා ඉවරයි. අපි පේශීන් කොටස් අන්තිමට කපමු. මම මේ විදිහට මේ කොටස් ටික අරන් තියා ගන්නවා. අපි බලමු දැන් කොහොමද අපි මේකේ අත නිර්මාණය කරගන්නේ කියලා.
7:00ක් තියෙනවා. මම අඟල් භාගයක් අඩු කරලා අඟල් 7ක් විදිහට තමයි ගන්නෙ. ඉතින් මම මේ විදිහට මුලින්ම මේ බෝඩ් එකේ උඩ ඉඳලා අඟල් 3:00ක් ලකුණු කර ගන්නවා. ඒ වගේම මට අත දිග අවශ්‍ය වෙනවා අඟල් 6ක්. එතනට මේ විදිහට ලකුණු කර ගන්නවා. අඟල් 3:00යි 6යි. මම දැන් මේ රේඛා මේ විදිහට යා කර ගන්නවා. දැන් මම මේ විදිහට මෙතන ඉඳලා අඟල් 7 ලකුණු කර ගන්නවා. ඒ කොටස නැවත මේ විදිහට දෙකට බෙදාගෙන ඒ කොටසුත් දෙකට බෙදා ගන්නවා. මේ විදිහට හරි මැදට කොටස් 4ක් විදිහට දෙකට බෙදා ගන්නවා. ඒ විදිහට බෙදාගෙන මේ විදිහට අඟල් භාගයක් උඩටත් අඟල් භාගයක් පහළටත් නැවත අඟල් කාලක් පහළටත් ලකුණු කර ගන්නවා. ඔයාලට දැන් පුළුවන් අත්කට අගවට මෙෂර්මන්ට් එක මෙතන ලකුණු කරගන්න. මෙෂර්මන්ට් එක අඟල් 9ක් තියෙනවා. මම මේ විදිහට ටේප් එක දෙකට නමලා මෙහෙම වාසිය අඟල් භාගයක් සහ බුරුල අඟල් භාගයක් විදිහට 5 වෙන විදිහට මේ විදිහට ලකුණු කරගන්නවා. ඒ විදිහට ලකුණු කරගෙන මම මේම යා කරගන්නවා. ඉතින් මම මේකේ පහළට මෙහෙම වාසිය අඟල් භාගයයි තියන්නේ. මොකද මම මේකට අගට පටි කොටසක් දානවා. ඒ වගේම මම මෙතන පොඩි වෙනස්කමක් කරනවා. මම මෙතන heart shape එකක් එන විදිහට තමයි අද මේ අත නිර්මාණය කරගන්නේ. මෙන්න මේ shape එක එන්න තමයි මම අද මේකේ අත කොටස නිර්මාණය කරගන්නේ. මේ හැඩයට තමයි මම මේකේ අත නිර්මාණය කරගන්නේ. මේ විදිහට මම ඒක කපා ගන්නවා. මේ විදිහට තමයි shape එක එන්න අපි මේක නිර්මාණය කරගන්නේ. අපි දැන් බලමු මේක කපා ගන්නේ කොහොමද කියලා. ඊට කලින් මම මෙතන අපි මේ පහත් කරපු එක මේ විදිහට ඇඳ ගන්නවා. මේ විදිහට ඉදිරිපසත් මේ විදිහටම ඇඳ ගන්නවා. දැන් අපිට පුළුවන් මේක කපා ගන්න. ඉතින් ඔයාලට පුළුවන් මෙතනට අඟල් 5මාරක දිගට පටි කොටසක් කපා ගන්න. ඉතින් මම ඒකත් මේ විදිහට බ්ලොක් එකේම ඔයාලට හදලා පෙන්නන්නම්. මම අඟල් 2ක් එකමාරක් පළලට තමයි ගන්නෙ. ඒක නිසා මම අඟල් 2මාරක් විදිහට මෙහෙම වාසිත් එක්කම මේක කපා ගන්නවා. අඟල් 5මාරක් තමයි දිගට ගන්නෙ. ඉතින් මේකෙන් ඔයාලට කොටස් දෙකක් අවශ්‍ය වෙනවා මේකට. මේ විදිහට යා කර ගන්න. අපි දැන් මේ කොටසුත් රෙද්ද තියලා කපා ගන්න විදිය බලමු. ඉතින් මේ විදිහට නැම්මඩ තියලා මේකේ අත කොටස මං ඇඳගෙන රෙද්ද කපා ගන්නවා. ඉතින් අපි බලමු කොහොමද අපි ඒක කරගන්නේ කියලා. මේ විදිහට මේ හાર્ට් හැඩේ මම මේ විදිහටම ඇඳ ගන්නවා. ඉතින් යට පටි කොටසත් මම මේ විදිහටම තියලා ඇඳ ගන්නවා. අපි බලමු මේක අපි කොහොමද කපා ගන්නේ කියලා. ඉතින් ඔයා තාමත් මගේ මැහුම් ගෙතින් පාසල YouTube නාලිකාවට අලුත් කෙනෙක් නම් ඔයාලට පුළුවන් channel එකට subscribe වෙන්න. ඒ වගේම ඉදිරියෙන් තියෙන bell icon එකත් all කරලා තියාගන්න. මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයා ගාවට notification එක ගෙන්න ගන්න පුළුවන්. මම දැන් මේ විදිහට කට් මාක් දාගන්නවා හරියම දිසා ගන්න පහසු වෙන්න.
අපි මේ විදිහට තමයි අත් කොටස් දෙක කපා ගන්නෙ. ඉතින් මම මේ විදිහට ෆ්‍රන්ට් එක පැත්ත මේ විදිහට අඟල් කාලක් ඇතුළට හාරවල කපා ගන්නවා. අපි දැන් අත කොටසත් කපාගෙන ඉවරයි. කර ප්‍රමාණෙත් එක්ක ෂිපර් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ කියලා. ඒ නිසා මම මේ විදිහට මූට්ටු කර ගන්නවා. ඉතින් ඔයාලට ෂිපර් එකක් දාගන්න ඕන නම් මේ වෙලාවේදී ඔයා ෂිපර් එක මූට්ටු කරලාම මේක මහන්න ගන්න. මට ෂිපර් එකක් අවශ්‍ය වෙන්නේ නැති නිසා මම මේ විදිහට මහ ගන්නවා. අපි දැන් මේකට පේෂින් එකක් තියලා මහ ගමු. ඉතින් පේෂින් කොටසත් මම මේ විදිහට මූට්ටු කර ගන්නවා. මොකද අපි මේකට මේ ෂිපර් එකක් අල්ලන්නේ නැති නිසා. මේ පේෂින් එක මේ විදිහට තියලා මහ ගන්නවා. ඉතින් මෙතනදී මම මේ පොටවල් මේ විදිහට දෙපැත්තට කරලා තමයි මහගන්නේ දෙකේම. ඉතින් ඔයා මේකට ෂිපර් එකක් දාගන්නවා නම් මේ විදිහට නෙමෙයි මහන්නේ. වෙනස් විදියකට මහන්න තියෙන්නේ. ඉතින් මම මේකට ෂිපර් එක දාගන්න නැති නිසා මම මේ විදිහට මහ ගන්නවා. ඔයාලට පුළුවන් දැන් මේකට කට් මාක් දාගන්න. මම මේ විදිහට කට් මාක් දාගන්නවා. කට් මාක් දාගන්නකොට හැම වෙලෙම මේ විදිහට හරස් අතර තමයි කට් මාක් දාගන්න ඕනේ. දැන් ඔයාලට පුළුවන් මේ විදිහට අවුට්ලයින් එකක් කරගන්න. මම මේකට අවුට්ලයින් එකක් කරගන්නවා. පොටවල් හොඳට අතින් පාදන ගමන් මේ විදිහට ලයින් එකක් මහගෙන යනවා. මේ විදිහට තමයි අපි මේකේ කර මහ ගත්තාම තියෙන්නේ. අපි දැන් මේකේ ඉදිරිපස පළුවත් මහ ගමු. දෙකක් කපා ගත්තා. ඒ වගේම මේ කොටස අපි කපා ගත්තේ ෆීට් වලට. ඉතින් අපි දැන් මේකේ ෆීට් ටික තමයි මහ ගන්න හදන්නේ. මේ විදිහට තමයි අපි ෆීට් ටික මහ ගන්නේ.
අපි දැන් මේ විදිහට ෆීට් 3ක් හදාගෙන තියෙන්නේ. අපි ඉතිරි ෆීට් ටිකත් ඒ විදිහටම හදා ගන්නවා. ඔයා මේ ෆීට් ටික අඟල් භාගයට තමයි හදා ගන්න ඕනේ. මේ විදිහට ඔයාට පුළුවන් මේකේ සම්පූර්ණ රෙද්දෙම ෆීට් ටික හදා ගන්න. සීනේ නංගි බබා මොකද කරන්නේ? අපි දැන් මේ විදිහට මේකේ ෆීට් ටික හදාගෙන තියෙන්නේ. මේ විදිහට තමයි මේ ෆීට් ටික හදාගත්තට පස්සේ තියෙන්නේ. අපි දැන් මේකේ උඩින්ම මැස්මක් දා ගන්නවා. අපි මේකේ පහළිනුත් ඒ විදිහටම මැස්මක් දා ගන්නවා. අපි මේ විදිහට කපාගත්ත අඟලක පටියක් ඒ අඟලක පටිය මේ විදිහට දෙකට නමලා කන පිට පැත්තෙන් තියලා මුලින්ම මැස්මක් දා ගන්නවා. දැන් ඔයාලට පුළුවන් මේ තියෙන නූල් කොටස් ටික මේ විදිහට කපන්න. දැන් අපි මේක මේ විදිහට හොඳ පිට පැත්තට හරවලා ඔයාලට පුළුවන් මෙතන මේ වැඩි කොටස කපලා ඉවත් කරගන්න. දැන් අපි මේ ෆ්‍රන්ට් එකේ මේ කොටස් දෙක අරගන්නවා. මේ විදිහට තියලා අඟල් භාගයේ මැහුම් ආසිය ඉවත් වෙන්න අපි මේක මහ ගන්නවා. මේ විදිහට තමයි තියෙන්නේ. මෙතන ඔයා ඕලොක් කරගන්න ඕනේ. ඕලොක් කරගෙන තමයි අපි මේ විදිහට පිටින්න කර මහ ගන්නෙ. ඉතින් ඊට කලින් අපි මේ පැත්තේ පළුවත් ඒ විදිහටම මහ ගන්නවා. ඉතින් මම මේක මහ ගන්න කලින් මේ පැත්තේ මැහුම් ආසියත් ඇඳ ගන්නවා. එතකොට
මහගන්න. මෙහෙම තමයි මේක මහගත්තාම තියෙන්නේ. අපි මේ කොටස් දෙක ඕලොක් කරගමු. මම මේ විදිහට මේ කොටස් දෙක ඕලොක් කරගත්තා. ඔයාලට දැන් පුළුවන් මේ කොටස මේ විදිහට තියලා මේ විදිහට මැස්මක් දාගන්න. විදිහට මහගෙන ඇවිල්ලා මේ විදිහට තමයි අපි මේකේ කර මහගත්තේ. දැන් ඔයාලට පුළුවන් මේකේ උරහිස මූට්ටුව කරගන්න. මම මේ විදිහට උරහිස මූට්ටුව කරගන්නවා. ඔයා මේකේ උරහිස මූට්ටුව අඟල් භාගයට තමයි කරගන්න ඕනි. අපි දැන් මේකේ උරහිස මූට්ටුවත් කරගෙන තියෙන්නේ. දැන් ඔයාලට පුළුවන් මේකේ මේ කොටස් ඕලොක් කරගන්න. අත කොටසේ හොඳ පැත්තට තියලා පා ගන්නවා. මම මේ විදිහට මේක කපාගෙන මේ විදිහට කට් මාක් දාගන්නවා. කට් මාක් දාගෙන මම මේක අනිත් පැත්ත හරව ගන්නවා. ඉතින් අපි අත කොටසේ heart shape එක මේ විදිහට මහ ගන්නවා. ඒ වගේම ඔයාලට කියන්න දෙයක් තියෙනවා. ඉතින් කැමරා කරනකොට මගේ ඔළුවට ඉහළින් තමයි කැමරාව ස්ථානගත වෙලා තියෙන්නේ. ඉතින් ඒක ඇත්තටම කැමරා කරන වෙලාවේ මම දැක්කේ නැහැ. ඉතින් වීඩියෝ එක එඩිට් කරන වෙලාවේ තමයි ඒක දැක්කේ. ඔයාලට මේ ඇඳුමේ ඩිසයින් එක ඔයාලට මම දෙනවා කියලා කියපු නිසා ඉතින් මට මේ ෆ්‍රොක් එක ආයෙත් මහන්න විදිහක් නැති නිසාත් මම ඔයාලට මේ විදිහට මේ වීඩියෝ එක දැම්මා. ඉතින් ඉදිරියේදී මේ විදිහට නොවන්න මම වග බලා ගන්නවා කියලා ඔයාලා හැමෝටම පොරොන්දු වෙනවා. ඉතින් මේ විදිහට තමයි අපි අත අග පටි කොටස මේ ඉදිරි දෙකට නමලා මහ ගන්නවා. ඉතින් මේ කොටස මහලි වෙලා ඔයාලා ඔලොක් කර ගන්න ඕනේ. ඉතින් ඒ වගේම මේ ෆ්‍රන්ට් කොටස මම මේ විදිහට දෙකට නමලා දෙකට මැදින් බෙදා ගන්නවා. ඉතින් බෙදාගෙන හරි මැදට හරි මැද තියලා හොඳ පිටට හොඳ පිටින් විදිහට තියලා මේ විදිහට අඟල් භාගේ මැහුම් වාසියට අපි සාය කොටස මේකට තියලා මේ විදිහට මහ ගන්නවා. ඉතින් අපේ ඉදිරිපස 60 කොටසට තමයි අපි මේ විදිහට සාය කොටස තියලා මහ ගන්නෙ. ඉතින් නූල පටන් ගන්න තැන වගේම මැස්ම අවසන් කරන තැන නූල ලොක් කරගෙන මහ ගන්න. ඒ වගේම එතන ඔයාලා ඕලොක් කරගන්න ඕනේ. ඉතින් මම පිටිපස්ස පළුවෙත් ඒ විදිහට හරි මැදට හරි මැද තියලා මේ විදිහට මහ ගන්නවා.
ඉතින් ළමයි ඔයාලා මගේ YouTube නාලිකාවට අලුත් කෙනෙක් නම් channel එකට subscribe වෙන්න. ඒ වගේම මේ වගේ වීඩියෝස් ඉදිරියට නරඹන්න. bell icon එකත් all කරලා තියාගන්න. ඉතින් අද වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් වීඩියෝ එකට පහලින් කමෙන්ට් කරන්න. ඉතින් වීඩියෝස් වල වෙන්න ඕන වෙනස්කමුත් මට කියන්න. ඒ දේවල් මම ලෑස්ති ඔයාලට ඒ වෙනස්කම් කරලා කියලා දෙන්න. ඉතින් මම මේ විදිහට අත කොටසට outline එකකුත් මේ විදිහට ගහ ගන්නවා. ඉතින් ළමයි මං හිතනවා ඔයාලට මම මේ කියන විදිහට මේ වීඩියෝ එකේ තියෙන දේ තේරෙනවා ඇති කියලා. මොකද වීඩියෝ කරනේදී මට සිදුවෙච්ච ලොකුම අපහසුතාවයක් ඒක. මම දැන් මේ විදිහට අත කොටසත් මූට්ටු කරගන්නවා. ඉතින් ඔයාලට මම කලින් වීඩියෝස් වල මේ අත කොටස්සේ මූට්ටු කරලා දෙන හැටි කියලා දීලා තියෙනවා. මම හිතනවා ඒ නිසා මේ වීඩියෝ එක ඔයාලට අපහැදිලි වුණත් මම මේ කියලා දෙන පාඩම ඔයාලට තේරෙවි කියලා. ඉතින් මේ විදිහට තමයි අපි අත කොටස මහගන්නේ. මම දැන් මේ මහගන්නේ අපේ සයිඩ් එකට දාන පටිය. ඉන්න පටිය තමයි මේ විදිහට මහගන්නේ. ඉතින් ඉන්න පටියේ අපි පළල විදිහට අඟල් දෙකක් තමයි අරගෙන තියෙන්නේ. දිග විදිහට අඟල් 18ක් අරගෙන තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට ඒක මහලා අනිත් පැත්ත හරව ගන්න. ඉතින් දැන් මම මේ විදිහට සයිඩ් මුට්ටුව කරගන්නවා. ඉතින් සයිඩ් මුට්ටුව කරගන්න ගමන් ඉන්න පටිය දාගෙන මහගන්න විදිය ඔයාලා දන්නවා. ඒ විදිහට මහගෙන ඔයාලට පුළුවන් අග වාටිය